රැකියාව අමතක කළ අවතාරය. නිමල්, රාණි සහ සචි කියන්නේ හරිම දඟ යාළුවෝ තුන්දෙනෙක්. දවසක් ඕම් කොනට් ගස් පටු මගේ තිබුණ පරණ පාළු වලව්වක් බලන්න ගියා. ඒක හරිම අඳුරයි, ඒ වගේම අමුතුයි. නිමල් විදුලි පන්දම අල්ලගෙන ඉස්සරහින්ම ගියා. රාණි බයෙන් වටපිට බැලුවා. මේකේ ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා මිනිස්සු කියනවා, රාණි හෙමින් කිව්වා. වලව්ව ඇතුලේ හැමතැනම මකුළු දැත්. සචි රාණි හෙමින් පඩිපෙළ ළඟට ගියා. බලන්නකෝ මේ දූවිල, සචි කිව්වා. ඔහු බිත්තියේ තිබුණු පරණ පින්තූරයක් දිහා බලද්දී ඒකේ හිටපු මිනිසයා ඔහු දිහා බලනවා වගේ දැනුණා. රාණි බයටම සචිගේ අතේ තදින් අල්ලගත්තා. දෙන්නාම හිටියේ හරිම කුතුහලයෙන්. එකපාරටම උඩ තට්ටුවෙන් ලොකු සද්දයක් ඇහුණා. "හචිස්!" කවුරු හරි හයියෙන් කිවිසුමක් ඇරියා. නිමල් සහ සචි ගැස්සිලා ගියා. "හොල්මන් වලටත් හෙම්බිරිස්සාව හැදෙනවද?" නිමල් ඇහුවා. සචිට බය හිතුණත් ඒ සද්දේ ආවේ කොහෙන්ද කියලා බලන්න ඔහුට ඕන වුණා. දෙන්නාම හෙමින් සද්දේ ආපු කාමරයට ගියා. කාමරය ඇතුලේ අමුතුම කෙනෙක් හිටියා. ඒ ගුණසිරි නම් අවතාරයයි. ඔහු සාමාන්‍ය හොල්මනක් වගේ නෙවෙයි. ගුණසිරි ලොකු කණ්ණාඩි දෙකක් දාගෙන හිටියා. ඔහු පරණ පෙට්ටියක් උඩ වාඩි වෙලා මිනිස්සුන්ව බය කරන හැටි කියලා ලොකු පොතක් හරිම උනන්දුවෙන් කියවනවා. ඔහු හිටියේ හරිම පටලැවිල්ලක. නිමල්ව දැක්කම ගුණසිරි බය වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ලොකු සුසුමක් හෙළුවා. "අනේ මල්ලි, මට මගේ රස්සාව අමතක වෙලානේ," ගුණසිරි නිමල්ට කිව්වා. "මම භූත සංගමයේ සමාජිකයෙක්. ඒත් මට බය කරන්නේ කොහොමද කියලා මතක නැහැ. නීති පොතේ තියෙන දේවල් හරිම අමාරුයි." ගුණසිරි ඔහුගේ අත් දෙකෙන් ඔළුව බදාගත්තා. ගුණසිරි සචිව බය කරන්න උත්සාහ කළා. ඔහු "මූ" කියලා කෑ ගහන්න හැදුවා. ඒත් ඔහුට ආවේ කුරුල්ලෙක් විසිල් කරනවා වගේ හරිම හුරතල් සද්දයක්. සචිට බය වෙනවා වෙනුවට hina ගියා. "ඔයා හරිම විහිළුකාර හොල්මනක්නේ," සචි hina වෙවි කිව්වා. ගුණසිරිට හරිම ලැජ්ජා හිතුණා. ගුණසිරි ආයෙත් ඔහුගේ නීති පොත පෙරලලා බැලුවා. "නීති අංක 4 දම්වැල් හෙළිය යුතුයි," ඔහු රාණිට කිව්වා. ඒත් ඔහු ළඟ තිබුණේ පොඩි සෙල්ලම් දම්වැල් කෑල්ලක්. ඒක හොලවද්දි සද්දයක් ආවෙම නැහැ. "මේවා හැමතිස්සෙම පැටලෙනවා," කියමින් ඔහු Tamanගේම දම්වැල් වල පැටලී ඇද වැටුණා. රාණිට ඔහු ගැන දුක හිතුණා. නිමල් සහ රාණි රහසින් කතා වුණා. "අපි මේ අසරණ හොල්මනට උදව් කරමු. එයාට රස්සාව නැති වෙයි නැත්නම්," නිමල් කිව්වා. "ඕම් තීරණය කළා ගුණසිරි බය කරන්න හදනකොට බොරුවට බය වුණා වගේ රඟපාන්න." රාණි හිස වනා එය අනුමත කළා. "දැන් මට ලොකු උදව්වක් ඕනේ," ගුණසිරි සචි ළඟට ඇවිත් කිව්වා. ඔහු අතේ ලී ලෑල්ලක් සහ පරණ පෑනක් තිබුණා. "භූත සංගමයේ නීති අනුව මම අද මිනිස්සු 3 දෙනෙක්ව බය කළා කියලා ඔයාලගෙන් අත්සනක් ගන්න ඕනේ. එතකොට තමයි මට රස්සාව රැක ගන්න පුළුවන්." ගුණසිරි බලාපොරොත්තු සහගතව සචි දිහා බැලුවා. රාණි hina වෙලා ඒ කොලේ අත්සන් කළා. "ඔයා අද අපිව හොඳටම බය කළා," ඇය බොරුවට වෙලමින් කිව්වා. ගුණසිරි සතුටු වැඩිකමට උඩ පැනලා නැටුවා. "ස්තුති. දැන් මට සතුටින් නිදා ගන්න පුළුවන්," කියපු ගුණසිරි වාතයේ දිය වෙලා අතුරුදහන් වුණා. යාළුවෝ 3 දෙනා hina වෙවි ගෙදර ගියේ අමුතුම යාළුවෙක් හමු වුණු සතුටින්.